Tira. Bravo. Ciao a tutti, අයිබෝන් වල හැමෝටම. ඉතින් අද මේ වීඩියෝ එකෙන් මම අරන් ආවේ අපි බලන්න ගියපු ලස්සන ටියුලිප් මල් පාක් එකක් ගැන. ඉතින් දිගටම බලන් ඉන්නකෝ. ඉතින් මේ තියෙන අපි මල් පාක් එකට ඇතුළු වෙන ගමන් මේ ඉන්න එක්කෙනා අපිට ඉතින් කියලා දෙනවා මේකේ මල් කඩන්නේ කොහොමද කියලා. ඉතින් එයා හරි ලස්සනට ඒක කියලා දුන්නා. ඉතින් අපිට අපේ ටිකට් එකට මල් 3ක් කඩා ගන්න පුළුවන් වුණා එක්කෙනෙක්ට. ඉතින් ඒ කඩන විදිහ කොහොමද අපි මේ පාක් එක ඇතුළේ ඉන්න ඕන විදිහ හැමදේම මෙයා අපිට කියලා දුන්නා. ඉතින් ඊට පස්සේ අපි ගියා මේ පාක් එකේ රවුමක්. ඉතින් ඔන්න ඔය විදිහට අපි පාක් එකේ ඇවිදින්න පටන් ගත්තා. ඉතින් මේ ඉසෙලි මට පෙන්නන්නේ මම්මා මේ මල කඩා ගන්නද කියලා අහනවා. ඒ වුණාට ඉතින් ඒක ගොඩාක් පිපිලා තියෙන්නේ. මට ඕනුනේ පොට්ටුව තියෙන එකක් කඩා ගන්න මල්. ඉතින් ඒක නිසා යා හැම තැනම කැරිකි මේක කඩා ගන්නද මේක කඩා ගන්නද කී අහනවා ඉතින්. ඉතින් හරියම ලස්සන අලුත් අත්දැකීමක්. අපිත් පළවෙනි පාරට තමයි මේ විදිහට ටියුලිප් මල් පාක් එකක් බලන්න ගියේ. හරිම ලස්සනයි. පොඩි අයට ගොඩාක් ඉතින් හොඳයි. අපේ ලොකු දෝනෙත් ගොඩාක් සතුටු නෑ. හරිම සතුටින් හිටියේ මේ පාක් එකේ. ඉතින් ලෝකෙම ටියුලිප් මල් වලට ගොඩාක් ප්‍රසිද්ධ නෙදර්ලන්ඩ් වගේ රටක තියෙන විදිහට හරිම ලස්සනට හැමදේම පුංචි දේවල් වලින් මේගොල්ලෝ ඒක පෙන්වන්න උත්සාහ කරලා තියෙනවා. හරිම ලස්සනයි ඉතින්. එයාලගේ උත්සාහය සාර්ථකයි කියලායි මට නම් හිතෙන්නේ. ඇත්තටම අපි මේ වගේ රටක ඉඳලා ඉතින් ඒ රටේ තියෙන අත්දැකීම මේ විදිහට හරිය අපිට බලා ගන්න පුළුවන් එක ගොඩක් ඉතින් හොඳයි. ළඟදීම ඉතින් බලන්න යන්න ආසාවෙන් ඉන්නවා. මේ වගේම නෙදර්ලන්ඩ් වල තියෙන ලස්සන ටියුලිප් මල් පාක් එකක් බලන්න යන්න. මේ දවසටත් මම ලස්සන වීඩියෝ එකක් කරලා මගේ YouTube channel එකට දානවා. ඉතින් මෙන්න ඉසලිය අමාරුවෙන් මලක් කඩා ගන්න හැටි. ආනේ මෙන්න ඉන්න අපේ චූටි ලිලි කෙල්ල. ඉතින් එයා හරි ෂෝක් බව්වේ. අපේ කට්ටියටම හරි ආදරේ. මේ විදිහට අපි නිදහසේ ඉතින් මේ පාක් එකේ ඇවිදලා යන්න පිටත් වුණා. අපිට මේ පාක් එකේ ඇවිදින්න ගියේ විනාඩි 45ක් වගේ චූටි කාලයක්. එහෙම ලොකු කාලයක් අවශ්‍ය වුණේ නැහැ. ඉතින් සුන්දර විනාඩි 45. මේ ඉන්නේ තුෂාරි අක්කා. එයාගේ තමයි ලීලි කෙල්ල. අපි දැන් මේ විදිහට යන්න පිටත් වුණා. අපි කඩාගත්ත ලස්සන ටියුලිප් මල් 12 මේ විදිහට මේ ඉන්න කෙනා අපිට මේ විදිහට ලස්සනට ඒක පැක් කරලා දුන්නා. ඉසලිත් හරි සතුටෙන් ඒක අරගෙන යන්න පිටත් වුණා. ඔය විදිහට තමයි අපේ ටියුලිප් මල් පාක් එකේ ගමන. ඉතින් මේ වීඩියෝ එක මෙතනින් ඉවර වෙනවා. බලාගෙන හිටපු ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි. ගිහින් එන්නම්. චාෝ.